හෙට අට වකුගඩු රෝගයට ගොදුරු වෙන ප්‍රධාන ක්‍රම දෙකක් හඳුනාගෙන තිබෙනවා. ඉන් එකක් තමයි කාලයක් තිස්සේ දියවැඩියාව සහ අධික රුධිර පීඩනය පැවතීම. අනෙක් හේතුව තමයි කෘෂි රසායනික ද්‍රව්‍ය සහ පොහොරවල ඇති ආසනික් සහ කැඩ්මියම් වැනි බැර ලෝහ නිසා වකුගඩු රෝගය වැළඳීම. අපි මේ වකුගඩු රෝගයට කියන්නේ කෘෂිකාර්මික වකුගඩු රෝගය කියලායි. අද රජරට පළාතේ මහා ව්‍යසනයක් බවට පත්ව තිබෙන්නේ මේ කෘෂිකාර්මික වකුගඩු රෝගයයි. කෘෂිකාර්මික වකුගඩු රෝගයට නිතර ගොදුරු වුණේ අවුරුදු 35ට වැඩි වැඩිහිටියන්. නමුත් පාසල් ළමුන්ද මේ කෘෂිකාර්මික වකුගඩු රෝගයට ගොදුරු වීමට ඉතා ආසන්න බවට රජරට වෛද්‍ය පීඨය සිදු කළ අලුත්ම පරීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. ඉතාම මෑතකදී රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය මගින් පරීක්ෂණයක් සිදු කරා පාසල් සිසුන් අතර උතුරු මැද පළාතේ. එහිදී අපට සොයාගන්නට පුළුවන්කම ලැබුණා ඇල්බුමින් කියන ප්‍රෝටීනය අසාමාන්‍ය මට්ටමින් පිට වෙනවා කියලා 5 වසරේ සිට 10 වසර දක්වා ළමුන්ගේ 10%කගේ පමණ ඇතැම් ප්‍රදේශවල මේ තත්ත්වය දක්නට ලැබෙනවා කියලා. මේක වකුගඩු රෝගයක ආරම්භක අවස්ථාවක්. ඔවුන් තවදුරටත් මේ විෂ ද්‍රව්‍ය වලට සහ හිතකර ජලයට නිරාවරණය වුණොත් වැඩි කල නොගොස්ම වකුගඩු රෝගයට ගොදුරු වීමේ අවදානමක් තියෙනවා. මේ පරීක්ෂණය සිදු කර තිබෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය, රඹෑව, හොරෝපතාන, කහටගස් දිගිලිය සහ ගලින් බිඳුරුවැව ගොවි ජනපද ආශ්‍රිතව ජීවත් වන පාසල් දරුවන් යොදාගෙනයි. කෘෂිකාර්මික වකුගඩු රෝගය නිට්ටාවට සුව කළ හැකි ප්‍රතිකාරයක් තාම හොයාගෙන නැහැ. ඒ නිසා මේ මහ ව්‍යසනයෙන් දරුවන් ගලවා ගැනීමට විශේෂ අවධානයක් යොමු කළ යුතු තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඊටාම විශේෂ අවධානයක් යොමු කරන්න වෙනවා. මොකද ඔවුන්ගේ වකුගඩු නරක් වෙන ශීඝ්‍රතාව යොවුන්වේදී වැඩිහිටි කෙනෙක්ට වැඩිය. ඔවුන් අවුරුදු 25-30 වෙනකොටම වකුගඩු රෝගීන් බවට පත් වෙලා අවසනාවන් තීරණයකට මුහුණ දෙන්න පුළුවන්. මේ පරීක්ෂණයේ තොරතුරු දැනටමත් ලෝක සෞඛ්‍ය සංවිධානයට සහ ජනාධිපති ලේකම් කාර්යාලයටද දන්වා ඇති බවයි පරීක්ෂකයන් පවසන්නේ. වකුගඩු රෝගයෙන් දරුවන් ආරක්ෂා වීම සඳහා දෙන්න පුළුවන් හොඳම කෑමක් තමයි මේ කොමඩු. මීට අමතරව ලබු, පුහුල් සහ කැකිරිත් මේකට ඉතාමත්ම හොඳයි කියලා වෛද්‍යවරු හොයාගෙන තියෙනවා. ඒ වගේම තමයි දරුවන්ට පිරිසිදු වතුර ලබා දීම වගේම කෘෂි රසායනික ද්‍රව්‍ය හැකිතාක් අඩු ආහාර ලබා දීමත් ඉතාම වැදගත් වෙනවා.